වදින්න සාදු කියලා වදින්න. ගාලා ඉන්නේ අලුණාද? යම්මා සමා ගහලා ඉන්නේ. ඉන්න කවලා අම්මා කොහොමද වැඩ අම්මා සාද්දේ තා ලෙට්ස් මේක් නංගිට හැරෙන්නත් දැනත් එක්කද කරනවා. අද වෙලාව රෑ පාන්දර 1:14යි. රෑ කියන්නත් බැහැ පාන්දර වෙලාව 1:14යි. ඔන්න සීදේවි අද කෑමක් හදන්න පටන් අරන් තියෙනවා මහා පාන්දරම. මොනවද මේ කරන්නේ? ප්‍රීහීට් කරන්න. මොකක් ප්‍රීහීට්ද? ප්‍රීහීට්ද? අද මොනවද හදන්නේ අපි කෑම? මොනවද හදන්නේ? අද කප් කේක් හදන්නේ. ඔන්න තියෙනවා ගයිස්. බටර් තියෙනවා, කිරි තියෙනවා, බිත්තර තියෙනවා, පිටි තියෙනවා, වැල්ලා තියෙනවා. මේ මොනවද මේ? බේකින් පවුඩර්. මොනවද? බේකින් පවුඩර්. ෂුවර්ද? ඔව්. ෂුවර්ද? ඔව්. ඊළඟ ඔන්න තියෙනවා අපි සීදේවි ගෙනල්ලා මොනවද මේ? මේ කප් කේක් ලයින් කේක් කවර්. කප් කේක් ලයින් තියෙනවා. ඒ වගේම සීනි තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු අවුට්පුට් එක මොන වගේද කියලා. අපි හැමදාම ඉතින් පෙන්නන අවුට්පුට් එක ඇත්තටම මොනවද? අවුට්පුට් එක මොන වගේද? හිතාගන්න බැරි අවුට්පුට් තමයි අපි සීදේ දෙන්නේ. අපි බලමු පාන්දර හදන චොක්ලට් කුකීස් වලට මොකද වෙන්නේ කියලා අපි අන්තිමට බලමු. 5 minutes later. වැඩේ පටන් අරන් තියන්නේ යාළුවනේ. ඔන්න සීනි කිරනවා. සීනි කිරනවා. ඔන්න යාළුවනේ අපි සීනි කිරනවා. ඔන්න අපි සීදේ හැඳි ගන්නවා. ඔන්න අපේ ගමරාල මහත්තයා අද සරම්කුත් ගහගෙන ගහලා ඉන්නේ යාළුවනේ. යම්මර සමක් ගහලා ඉන්නේ. සරම්කුත් ඇඳගෙන වැඩේට බෙදලා තියෙන්නේ. ඔන්න කපනවා කෙලිනවා ටං ගාලා කපනවා ඔන්න අම්මා මාළු කපනවා වගේ. ඔන්න කපනවා ඔන්න කපලා අම්මා කොහොමද වැඩ අම්මා සාද්දේ තා අම්මා ලෙට්ස් මේක් නංගි පරාදයි මෙයාගේ හැදිල්ලත් එක්ක කොහොමද අම්මා හැරෙන්නත් බෑ ලෙට්ස් මේක් නංගිට හැරෙන්නත් බෑ මෙයාත් එක්කද කාගේ තරහද පිරිවන්නේ මේ චොක්ලට් එක්ක ඔයාගේ තමයි වෙන කාගේ යන්නේ ආරුනේ අපේ සීදේවි එනවා ඔන්න එනවා චොක්ලට් කප් කේක් ටික අරන් එනවා ඔන්න එනවා අම්මා වස්සු ඔන්න දැන් හරියා ඔෆ් කරමු. ඔන්න දානවා බඩු ටික බලමු අවුට්පුට් එක කොයි වගේ වෙයිද කියලා ප්‍රාර්ථනා කරන්න හොඳට එන්න කියලා. ඔන්න දැම්මා. වදින්න සාදු කියලා වදින්න. පාන්දර දෙකට අපි බලමු එතකොට කොයි වගේද අවුට්පුට් එක එන්නේ කියලා. A few moments later. අලුවනේ අපේ සීදේ ඔන්න දෙකයි කාලයි වෙලාව. දෙකයි කාලේ ඔන්න සීදේ විදියට ගන්නවා ටන්ටටා. වාව් උෂා අම්මා. වාව්. ඔන්න වැඩේ කරන්න යන්නේ. අම්මා. අම්මා. රස පාටයි. යාළුවනේ මේක පාට්ට වුණොයි දැන් අපිට කන්න බෑ පොඩ්ඩක් නිවල තමයි කන්න ඕනේ. කනකොට අපි පොඩි වීඩියෝ ක්ලිප් එකක් පෙන්නන්න රහ කොයි වගේද කියලා පෙන්නන්න ඔයාලට නේ යාළුවනේ. රහ පෙන්නන්න. අයවලම ඊළඟට රහ පෙනුම නම් හොඳට ඇවිල්ලා තියෙනවා යාළුවනේ. පෙනුම ඇවිල්ලා හොඳට තියෙනවා. නමුත් ඒක රහ තමයි අපිට දැන් සෙට් කරගන්න අවශ්‍ය වෙන්නේ. රහ තමයි සෙට් කරගන්න අවශ්‍ය වෙන්නේ. රහ බලන්න යන්නේ යාළුවනේ මේකේ සීදේවිගේ. වාව් උෂා අම්මා කොහොමද? දුවන කැලක් කාලා. වාව්. මම උද්‍යෝගිමත්ද? කෑම එක හැදුවා ලස්සනට හැදුවා. එහෙනම් රයිජෝ වීඩියෝ වලට හැමෝටම ජය වේවා.